නෝනේ ඔයා උදෙන්ම අපේ වැස්සියෝ දෙන්නකින් කිරි දොවාගත්තද? නැහැ මහත්තයා. ගෙදර වැඩ ටිකත් එක්ක මට ඒක කරගන්න බැරි වුණා. තව ටිකකින් ගිහිල්ලා මං කිරි ටික දොවා ගන්නම්කෝ. හරි කමක් නැහැ නෝනේ. මං එහෙනම් ඒ වැඩේ අපේ දුවට කියලා කරගන්නම්. නෝන ගිහිල්ලා මට තේ එකක් හදන්නකෝ. හරි මහත්තයා. මම මහත්තයාට තේ එකක් හදන් එන්නම්. දුව කාමරේ ඉන්නවා. දුවට පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. දුව ඔයා කොහෙද ඉන්නේ? පොඩ්ඩක් මේ පැත්තට එන්නකෝ. ඇයි තාත්තේ මට කතා කරේ? මම සෙල්ලම් කර කර හිටියේ. දුවේ ඔයාට පුළුවන් ද අපේ වැස්සියෝ දෙන්නකින් කිරි ටික දොවා ගන්න? අම්මට උදේ කිරි ටික දොවා ගන්න බැරි වෙලානේ. හරි තාත්තේ. මං ඒ වැඩේ කරන්නම්. නානනා නානනා. නෝ ලලලලලලා. දුව ගියාද මහත්තයා කිරි ටික දොවා ගන්න? ඔව් නෝනේ දුව ගියා. එහෙනම් දුව කිරි ටික දොවාගෙන එයි. ඒක නෙමෙයි නෝනේ. මේ පාර නම් කිරි ටික කොහොම හරි හොඳ ගානකට දී ගන්න බලන්න ඕන නෝනේ. ඔව් මහත්තයා. එයා ගමේ ලොකු මුදලාලිට කිරි ටික ගිහින් දුන්නා නම් අපිට ලොකු ගාණක් ගන්න පුළුවන් වෙයි. ඔව් නෝනේ. ඒ මුදලාලි නම් අපේ කිරිවලට ලොකු ගාණක් දෙයි. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕන. මේ කියනකොටම දුව එන්නේ. දුව ඔයා කිරි ටික ඔක්කොම දොවා ගත්තද? ඔව් අම්මේ. මේ තියෙන්නේ. මම ඔක්කොම කිරි ටික දොවා ගත්තා. හරි දුවේ. ඔයා එනම් ওই ටික පරිස්සමෙන් ගෙනිහින් කුස්සියෙන් තියලා එන්නකෝ. මං තව ටිකකින් ගිහිල්ලා එහා ගමේ මුදලාලිට ওই ටික විකුණලා එන්නම්. ආමිනි මම දැන් ගිහින් වැස්සියෝ දෙන්නයි හරකයි කැලේ ගැට ගහලා එන්නම්. උන්ට හොඳ තනකොළ ටිකක් කන්න පුළුවන් එතකොට. හරි මහත්තයා. ඔයා ගිහින් හරක් ටික ගැට ගහලා එන්නකෝ. වහින්න කලින් ඉක්මනට කැලේට එක්කන් යන්න ඕනේ. නැත්තම් මෙයාලට කන්න වෙන්නේ නැහැ තනකොළ ටිකද. මේ තියෙන්නේ ඕන තරම් තනකොළ. මගේ හරක් ටිකට හොඳට කන්න පුළුවන්. හෙටත් ගෙනත් දාන්න ඕනේ මේකට තනකොළ ටික කන්න. දැන් ගෙදර ගිහිල්ලා එන්න ඕනේ හවසට හරක් ටික ගෙදර එක්කන් යන්න. අර මිනිස්සෑවිත් මේ හරක් ටික දාලා ගියා නේද? අද නම් මට හොඳ දවසක්. මේ වැස්සි ගෙනිච්චා නම් කිරි ටිකක් දොවාගෙන බොන්න පුළුවන්. එතකොට මට හැමදාම උදේට කිරි වලින් බඩ පුරව ගන්න පුළුවන්. අර මිනිස්සයා එන්න කලින් ඉක්මනටම මේ වැස්සිව අරගෙන යන්න ඕනි. කොහොමේ කට්ටිය පේන්නවත් නැහනේ. කුස්සියට දන්නේ. කුස්සිය පැත්තට ගිහිල්ලා බලන්න ඕනි. මහත්තයා ඔයා ආවද? කෝ හරක් ටික කැලේ ගෙට ගැහුවද? වුණෝනේ. මං ගමේ කෙළවරේම තියෙන කැලේට ගිහිල්ලා කැට ගහලා ආවා. ඒකේ හොඳට තනකොළ තියෙනවා අපේ හරක්ට කන්න. හෙටක් ගිහිල්ලා ඒකම ගැට ගහලා එන්න ඕනේ.
අම්මේ තාත්තත් ඇවිල්ලා ඉන්නේ. අම්මේ මට තව බත් ටිකක් බෙදලා දෙන්නකෝ. ගේන්නකෝ දුවේ පිගාන. මං ඔයාට තව බත් ටිකක් බෙදලා දෙන්නම්. තාත්තේ ඔයාද කිරි ටික විකුණන්න ගෙනිච්චද? දැන් ගෙනියන්න ඕනි දුවේ. මගේ ඇඟට පොඩ්ඩක් මහන්සි. මං පොඩ්ඩක් වේලා නිදාගෙන ඉඳලා ඉක්මනට ගෙනියන්න ඕනි මුදලාලි ළඟට. ඒ ගමන්ම කැලේ පැත්තට ගිහිල්ලා හරක් ටිකක් බලාගෙන එන්න ඕනි. මං දැන් නිදාගන්න යනවා. මට තව පැයකින් විතර කතා කරන්නකෝ හොඳේ. දුවේ ඔයා ගිහින් තාත්තට පොඩ්ඩක් කතා කරන්න. කිරි ටික විකුණන්න යන්නත් තියෙනවනේ. ඉන්නකෝ අම්මේ. මම ගිහින් තාත්තට කතා කරන්නම්. තාත්තේ ඔයා නැගිටලාද ඉන්නේ? දැන් කිරි ටික ගෙනියන්න වෙලාව හරි. වෙලාව ගියා දැනුණෙවත් නෑ දුවේ. දවල් වෙන්න කලින් ඉක්මනට ගිහිල්ලා කිරි ටික දෙන්න ඕනි. නැත්තම් ওই ටික අද මට විකුණ ගන්න වෙන්නේ නෑ. ඔව් තාත්තේ දැම්ම යන්න. නැත්තම් පරක්කු වුණොත් දෙන්න බැරි වෙයි. ඔව් ඒක නම් ඇත්ත දුවේ. පරක්කු වුණොත් ඕක දී ගන්න බැරි වෙයි. යංකෝ බලන්න කුස්සියට අපි. මේ තියෙන තාත්තේ කිරි ටික. අම්මා කිරි ගිනියන භාජනයට ඔක්කොම කිරි ටික දාලා තියෙන්නේ. හරි දුවේ. ඔයා එහෙනම් අම්මට ගිහින් කියන්න මම මේ කිරි ටික මුදලාලිට විකුණලා ඒක මම හරක් ටිකක් පොඩ්ඩක් බලලා ආපහු ගෙදර එන්නම් කිව්වා කියලා. ඔන්න ඉතින් සිරිපාල මුදලාලිට කිරි ටික විකුණලා ඒ ගමම්ම හරක් ටිකව බැඳපු කැලයට ගියාට පස්සේ සිරිපාල දැක්කේ එයා කවදාවත් හිතපු නැති දෙයක්. අනේ දෙයියනේ කෝ මගේ අනිත් වැස්සි. කවුද දෙයියනේ මේ වැස්සි හොරකම් කළේ? කිරි ටික හරි ගන්න හිටපු වැස්සි. කවුද දෙයියනේ මේ වගේ නොසන්ඩාල වැඩක් කළේ? කොහොම හරි මගේ නැති වුණ වැස්සි හොයා ගන්න ඕනි. ඊට කලින් මේ වැස්සි හරකයි ගෙදර එක්කන් යන්න ඕනි. නැත්තම් මේ දෙන්නම් මට නැති වෙනවා. හාමිනේ ඉක්මනට මෙහෙට එන්නකෝ. ලොකු හදිස්සියක් අපිට කරදරයක් වෙලා. ඇයි මහත්තයා මොකද්ද වෙලා තියෙන්නේ? බලන්නකෝ නෝනේ. අපේ හිටපු කිරි ගන්න පුළුවන් හොඳම වැස්සි අපෙන් හොරකම් කරලානේ කැලේ ඉද්දි. අනේ මහත්තයා කිසි හොඩුවාවක් නැද්ද? වැස්සිව කොහෙද ගෙනිච්චි කියලාවත් හොයාගන්න විදියක් නැති වෙයිද අපිට? කොහොම හරි නෝනේ කැලේට හරි ගිහිල්ලා ඔය වැස්සි හොයාගන්න ඕන. මේ වැඩේ කරපු එකත් කොහොම හරි මං අල්ලා ගන්නම්කෝ. අපි දැන් කොහොමද මහත්තයා අපිට කිසි හොඩුවාවක්වත් නැතුව ඔය හොරාව අල්ලගන්නේ? කොහොම හරි ඔය හොරාව අල්ලගන්න ඕන. නැත්තම් ලොකු විනාශයක් වෙන්නේ. ඔය හොරා අල්ලගන්න මේ පාර මං හොඳ උගුල අටවන්නම්කෝ. කැලේට ගිහිල්ලා මගේ අනි හරකයි වැස්සියයි ගෙනිහින් ගැට ගාලා මම හොරෙන් බලාගෙන ඉන්නම්. එතකොට බලමුකෝ කවුද මගේ හරක හොරකම් කළේ කියලා. ඔව් ඒ වැඩේ නම් හොඳයි. එහෙමවත් කරලා අපි හොරාව අල්ලගමු. ඔව් නෝනේ. හෙට උදෙන්ම ගිහින් මගේ හරකයි වැස්සියයි ගැට ගහලා කැලියට වෙලා බලාගෙන ඉන්න ඕනේ. එතකොට ඔය හොරාව අල්ලගන්න පුළුවන් මට. සිරිපාල
කොහෙද යන්නේ මේ උදේ පාන්දර? මම යනවා බං මම මේ මගේ හරක් ටික කැලේ ගැට ගහන්න. මට ඊයේ ලොකු ප්‍රශ්නයක් වුණා බං. ඒකයි මම මේ අදත් මේ උදේ පාන්දරම මේ කැලේට යන්නේ. මොකද්ද සිරිපාල උඹට වුණ ප්‍රශ්නේ? මටත් කියන් මාත් උඹට උදව් කරන්නම්. ඊයේ මගේ වැස්සිය හොරකම් කළා බං කැලේ ඉද්දි. මම මේ හොරා අල්ලන්න තමයි මේ අද උදේ පාන්දරම කැලේට යන්නේ. හරි බං. එහෙනම් දෙන්නත් එක්ක යන්. දෙන්නත් එක්ක ගිහිල්ලා ඔය හොරා අල්ලගමුකෝ. මාත් හොඳ වැඩක් කරන්නම් ඔය හොරාට. සිරිපාල අර අතන තියෙන ගහමුල අපි හැංගිලා ඉමු හරක් ටික මෙතන තියලා. ඔව් ඒ වැඩේ හොඳයි. එතන ඉද්දි අපිව කාටවත් පේන්නෙත් නෑනේ. එතෙන්ට යමු එහෙනම් ඉක්මනට. අදත් මට නියම දවසක් තමයි. අර මෝඩ මිනිස්සයා අදත් මෙතන හරක් ජෝඩුව ගැට ගහලා ගිහින් නේද? ඒ මිනිස්සයා නම් හරිම මෝඩ මිනිස්සෙක්. අද නම් කොහොම හරි මේ හරකවයි වැස්සිවයි ගෙනියන්න ඕනි මං ඉන්න තැනට. අන්න සමන් අර බලන්න. යක්ෂණියක් නේද අර ඉන්නේ. ඔය යක්ෂණී තමයි එහෙනම් මගේ වැස්සිව හොරකම් කරලා තියෙන්නේ. අපි දැන් මොකද කරන්නේ සමන්? ටක් ගාලා අපි දෙන්න අර වැස්සි ළඟට දුවමු. නැත්තම් ඔය වැස්සිවත් උස්සගෙන යයි ඔය යක්ෂණී. උඹ කවුද? උඹ නේද මගේ අනිත් වැස්සිව උස්සගෙන ගියේ? කෝ දැන් මගේ අනිත් වැස්සි? මම දන්න වැස්සියෙක් නෑ. උඹලගේ පනට ආසාවක් තියෙනවා නම් ඉක්මනට මෙතනින් දූපියව. ඒව කොහෙද මාත් එක්ක මගෙන් හොරකම් කරපු වැස්සි ආයේ මට දෙනකම් මම නම් මෙතනින් යන්නේ නෑ. එහෙමද? එහෙනම් උඹලට මම කියන දේ තේරෙන්නේ නෑනේ. ඉඳපන් මම උඹලට හොඳ පාඩමක් උගන්වන්නම්. අනේ මට මගේ වැස්සි දෙන්න. මට වෙන මොකුත් ඕන නෑ. මම මේ කැලේට ආවෙත් මගේ වැස්සි හොයාගෙන. අනේ කරුණාකරලා මගේ වැස්සි හොරකම් කළා නම් මට වැස්සි ආපහු දෙන්න. ඔව් මං උඹේ වැස්සිව හොරකම් කරා තමයි. මම මේ වැස්සිවක් ගෙනියනවා. එතකොට මට හැමදාම උදේට උඹේ වැස්සියෝන්ගෙන් කිරි දොවාගෙන මගේ බඩකට පුරව ගන්න පුළුවන්නේ. උඹට හුදෙක් කියලා වැඩක් නෑනේ. උඹට අනේ මට ගහන්න එපා. අයියෝ රිදෙනවා. දැන්වත් ඇත්ත කියපන්. කෝ අපෙන් හොරකම් කරපු වැස්සි? මං ඒ වැස්සි මං ඉන්න ගුහාවේ ගෙට ගහලා තියෙන්නේ. හරි එහෙනම් මේ දැන් මේ ගුහාව ළඟට අපිව එක්කන් යන්න. හරි එන්න මාත් එක්ක යන්. ඇති යන්තම් කොහොම හරි මගේ වැස්සි ආයේ මට හම්බ වුණා. ඔන්න ඔයාලගේ වැස්සිව මං ආපහු ඔයාලට දුන්නා. අනේ මට සමා වෙන්න. මට ආයේ ගහන්න එපා. තමුන් ආපු ලෝකෙටම ආපහු යනවා. නැත්තම් ආයේ මේ වගේ වැඩක් කරලා ආයේ මට අහුවෙන්න එපා. අනේ මට මුකුත් කරන්න එපා. මම ආයේ මේ පැත්තේ පළාතකවත් එන්නේ නෑ. මම ආපු ලෝකෙටම ආයේ යන්නම්. අපිත් යමු නේද සිරිපාල එහෙනම් ගෙදර. වාට ගොඩක් ස්තුතියි මගේ මේ වැස්සි හොයාගන්න මට උදව් කළාට. අපි යමු එහෙනම් ගෙදර. ඔන්න ඉතින් සිරිපාලගේ නැති වුණ වැස්සිවත් හොයාගෙන එයාගේ අනිත් හරක් ටිකවත් හොඳින් ආදරෙන් බලාගෙන සතුටින් ජීවත් වුණා. ඉතින් මේ වගේ ලස්සන කතා තව ගොඩාරියක් අපේ YouTube channel එකේ තියෙනවා. ඒ වගේම තවත් මේ වගේ ලස්සන කතා ඔයාලා බලන්න කැමති නම් අපි අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.